ඇයි කට්ටිය මැලේසියා ආවම කුවලලාම්පුර් විතරක් ඉන්නේ. මැලේසියාවල තව ලස්සන සිටිස් ගොඩාක් තියෙනවා ඒකෙන් එකකට අදයන් මාත් එක්ක. ඉතින් මේ සිටිය එකට බස් එක යන්නත් පුළුවන්, ට්‍රේන් එක යන්නත් පුළුවන්, ඒ වගේම ෆ්ලයිට් එක යන්නත් පුළුවන්. ෆ්ලයිට් එක යනවා නම් පැයක විතර ෆ්ලයිට් ජර්නි එකක් තමයි තියෙන්නේ. මම කොළඹ ඉඳලා කුවලාලම්පුර් ලෑන්ඩ් කරපු ගමන් ෆ්ලයිට් එකක් බුක් කරලා තිබ්බේ මේ සිටි එකට යන්න. මම ෆ්ලයි කරන්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකක. ඉතින් මේකේ වන් වේ ටිකට් එකක් වුණා 16000ක් විතර එක්ස්ට්‍රා ලගේජස් එක. මොකද මම ලගේජස් එක ආපු හින්දා මට එක්ස්ට්‍රා ලගේජස් ගන්න වුණා යන්න. මේ ෆ්ලයිට් එකේ යද්දි හරියම ලස්සන සීනරීස් ටිකක් දැක්කා. එක්ස්ට්‍රා ලගේජස් ඇඩ් කරන්න තිබ පැකේජ් එකටම ඇඩ් වෙලා තිබ්බ මීල් එකක්. ඉස්සර නම් මේ කද්දි මාරුම රහයි, දැන් නම් එච්චරම සෙට් නෑ. ඉතින් මම මේ ටිකට් එක බුක් කරගත්තේ එයා ඒෂියා ඇප් එකෙන්. ඒකෙන් ලේසියි ඩිරෙක්ට්ම බුක් කරගන්න. මගේ ෆ්ලයිට් එක තිබ්බේ 6යි කාලට විතර. ඉතින් යද්දි ලස්සන සන්සෙට් එකක් බලන්න හම්බුණා මට. මැලේසියාවල සාමාන්‍යයෙන් සන් එක සෙට් වෙන්නේ 7 මාට වගේ. එතකම් මාරම එළියයි මෙහෙ. ඔන්න එහෙනම් මගේ ඩෙස්ටිනේෂන් එකට ආවා. මම ආවේ පෙනෙන් වලට. ඉතින් මම පෙනෙන් වලට ඇවිල්ලා ග්‍රැබ් එකක් දාගත්තා යන්න මගේ හොටෙල් එකට. ග්‍රැබ් කියන්නේ අපේ පික්මී වගේ තියෙන ඇප් එකක්. දැන් වෙලාව ඇති 7:45 වගේ. එතකොට මේ වගේ එළියයි. ඉතින් මේ තියෙන මම ඉන්න හොටෙල් එක මම දවස් 3කට බුක් කරා booking.com එකෙන් තමයි බුක් කරගත්තේ. ඉතින් නයිට් 3ටම මට ගියා 42000ක් වගේ. මේක හරියම පොඩි හොටෙල් එකක්. මෙහි ඇවිල්ලා කරපු දේවල් ටික මම ඊළඟ vlog එකකින් අරන් එන්නම්.